කම්ප්ලේන් උගත් අයියාගේ සල්ලි මේ කතා කරන්න. දැන් මෙයක් කිව්වා. තාත්තගේ ඇයිතින් රඟපාන්නත් ඕනේ වැඩ කරන්නත් ඕනේ නිකන් ඉන්නත් ඕනේ ඉතින් අපි ආපයිමත් ෂූටින් අද ටෙලිඩ්‍රාමා අපිට වහිනවා සැරින් සැරේට බස්සත් එක්ක තමයි මේ වැඩේ අපිට කරන්න වෙන්නේ අන්තිම ලෑස්ති වෙනකොටම බස්සක් බස්සා ඉතින් ආයි පටන් ගන්න යන්නේ අද අපි අපලංගොඩ ලොකේෂන් එකේ බහලා හොඳට මේ පැත්ත ලස්සන සුන්දර පරිසරයක් ලෑස්ති වෙනවා ලං රියසල් එකක් මෙන්න මෙයක් ඉන්නවා ඉතින් අපි යන තැනට එනවලු අපේ බස්සෙන් ෂූටින් කරන්න අපේ කට්ටිය ඔක්කොම ළම ඉන්නවා සෙට් එකේ අද රත්සරණ ඉන්නවා යශෝ ඉන්නවා නිර්මලා ඉන්නවා එතකොට තව කීප දෙනෙක් ඉන්නවා අද දවසේ ෂූටින් ඉතින් අපේ දුව මේ යශෝදරා මේකටම තමයි මේ ෂූටින් හින්දාම අපි ගෙන්න ගත්ත දවස් දෙක තුනකට ඉතින් ආද රැ යනවා යන්නේ ඉස්සෙල්ලා ඔක්කොම ටික මේ කරන්න තමයි අපේ try එක ෂූටින් වැඩ ටික Rehearsal. Line එක ගන්නද? ගන්නද line එක? ගන්නද line එක ගන්නද? Good. Rehearsal. Action. හරි මහන්සි වගේනේ තෝඩි අයියෝ එක සීන් එකක් ඉවරුණා විතරයි ගලනත් තාම මේකප් කරනවා තව සීන් එකක් තියෙනවා මෙයාට දෙකක් එකයි කරේ ඒක කරන්න වෙන්නේ නෑ මං හිතන්නේ I don't know හරි මහන්සි මෙයාට ෂූටින් ඇවිල්ලා දැන් අපේ බලන්නකො මහන්සිය දැන් පෙරේදා ආව ලංකාවට ඇවිල්ලා දවස් දෙකම ෂූටින් කරලා ඔන්න දැන් අද ආපහු යන්නත් ඕනේ. ඉතින් මේ හරි බිසි පොලිසියේ සීන්ස් වගේ තියෙනවා ඒවත් කරනවා කට්ටියම. පොලිසිය ලොකු මහත්තයා. Oh I see. Oh. Oh. වෙන මොනා කරන්නේද ඉතින්? ඔව්. ඉතින් මේ තමයි පොලිසිය ඔවයිසිය. ඕනද අන්න
කම්ප්ලේන් කරනවා තමයි මේ නඩුව මේ දවස් ටිකේ මොනවා කරත් ගෙනහල්ලා නිකන් තියාගෙන හිටියා බාරුවා සුරත් අයියාගේ සල්ලි මේ කතා කරන්න කවුරුත් කතා ඒව තමයි අල්ලගන්න එපා. දැන් මෙයත් කිව්වා මම නම් තාත්තගේ තාත්තගේ මං කිව්වේ මේ කට්ටිය. ඔව් ඒ කට්ටියට ඒක සුරත් අයියා නමවත් කියන්නේ ඔව් ඒ ඔයාලනේ අපිට ඉතින් ඔන්න ඔහම තමයි ඔන්න ඔය තමයි ෂූටින් කරන්නේ ෂූටින් කරන්නේ ඔහොමයි ඉතින් වහිනවා පායනවා හෙට දුවනවා මෙහෙට දුවනවා හරිම කලබලෙන් ඔව් ඉතින් ඒත් ඉතින් හොඳින් සන්තෝෂෙන් වැඩ කරනවා නේද මල්ලි අපේ අතුල තමයි මේ ඔව් ආඩස් වර්ක් කරන එක නම්කෝ එයායි ආර්ට් ඩිරෙක්ටර්. ආට් ඔව් එයා මාර්ග රීඩ් කරනවානේ ඇනලයිසින් කොහොමද ප්‍රශ්න මේ පස්වල තමයි කලයි කියන්නේ ඔව් ඉතින් රඟපාන්නත් ඕනේ වැඩ කරන්නත් ඕනේ නිකන් ඉන්නත් ඕනේ සීන් එකක් කරයි හෙන මූඩ් එකේ හිටි ලයින් එකක් කපලා දැම්මා කියලා නාලකයි ආර්ට් ඩිරෙක්ටර් නේ එන්න අපේ ආටිරේ අපි ආර්ට් ඩිරෙක්ටර් කියලා කියනකොට එයා දන්නේ එයාට කතා කරන්න කියලා. මොකද ආර්ට් ඩිරෙක්ටර් මේ ප්‍රශ්නයක් පොඩි ඔයා සෑහෙන දුකෙන් හිටියලු ඒ දවස්. ඇයි ඈ? ඔයා නිර්මාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිර්මාණේ ඔයා උගත කළ නිර්මාණයට පස්සේ මේ ලයින් එක කපලා ඒවා planning well planning ඒක ඇතුලෙන් කරපු ජොබ් එකක් නේද? අධ්‍යක්ෂකතුමාගේද නැත්නම් අපේ අධ්‍යක්ෂකතුමාගේද වාසන අතන මොකද එයාගේ ඔළුව ඒක තමයි පුතාට වාසනාව ගත්තේ ඒක තමයි ප්‍රශ්නේ දැන් අතන වාසනාව කියනවා අතන වාසනාව කියනවා එකස් ඒක කියවෙන්නේ පොඩි අර ජෙලසි කතියක් එක්ක නේද පොඩ්ඩක් මම කැමතින්නේ හුලඟවත් වදිනවා වාසනාව නෑ පැත්ත බලන්න ඒක බැලි වටපිට අන්න ඉතින් අපේ ෂූටින් කරන අතර behind the scene ඔව් අතට behind the scene ඔය ඇවිල්ලා මොකටද කතා කරේ සුදු ඔව් හරි ආසයි ඔය වැඩවලට කොහෙද බල්ලෙක් එන්නේ කුක් එක යනවා එතනට දෙන්නෙක් ඉන්නවා හරි ඒ දෙන්නා හරි ස්වීට් ඉස්සර මං අල්ලන්නේ වන්ද දැන් නම් ඉතින් ආදරේ එක්කෙනෙක් කවුරු කෙනෙක් අනිත් එක්කෙනා කටියෝ අවුරුදු 9යි අවුරුදු 7යි ඔව් ජෝඩත් තවුරු විශේෂයි ඔව් මේ වයින් ඉතින් බස්සත් එක්ක කොටු වෙලා බොහොම අමාරුවෙන් තමයි දැන් අපි මේ දවසේ වැඩ කරගෙන යන්නේ. සෙනසෙන්ට බස්ස.
දෙහි සියලු බලන් ඉන්නයි දෙක තියාගන්න. උඩ ඉන්නේ ආවම තමයි ඒකට ගේලා ඉන්නේ පොත ගන්න. ආන්ති බලන් දෙන්නයි මේක බලන් දෙන්න දෙකක් තියාගන්න. උඩ පුරුෂෝ වගේ ආවම තමයි ඒකට මේක ගේලා කිව්වේ ෆෝන් ගන්න. යනවා තමයි. කලෙන්ඩර් Tapi saya mau nyanyi main nanti. Nyanyi video di mana cara lain aku dulu. Siapa masih ini saya di dunia TikTok ini? Baru nih Action. Action. Macam ada gaya kau nak laga. Nama ada kita tisu ada yang apa nanti? Boleh. Kalau tu dia makin gaya ni. Salam apa? Hey, pulang mau dia balik. Pulang ke apa lagi? Lagi. Mereka Sri Lanka. Undi dulu baca. Ada. Orang kasih berikan banyak tempat tinggal kalian. Ahuena. Kalau mandar mandar dia kan. Nampak? Ya, sama ya. Apa sih yang berikan ini? Kita. Waktu balan.
හැබැයි